රයිට්. අද නම් අපි කතා කරන්න යන්නේ ER diagram video series එකේ පස්වෙනි වීඩියෝ එක. මේකද අපි කතා කරන්න යන්නේ weak entities ගැන. දැන් අපි දන්නවා entity එකක් කියන්නේ මොකක්ද කියලා. හරි. බලමු weak entity එකක් කියන්නේ මොකක්ද කියලා. මම මෙහෙම entity එකක් හදා ගන්නවා. මම name එක දෙනවා parent කියලා. අපිට මේ name එක දෙන්න පුළුවන් කොහොමද? මැද double click කරලා දෙන්න පුළුවන් මේ .io එකේ. ඊට පස්සේ මම මෙතන entity එකක් හදා ගන්නවා තව එකක් child කියලා. හරි. මේ දෙන්නම මම connect කරනවා මේ diamond shape එක දාලා මෙහෙම. හරි. කනෙක්ට් කරන එකට දානවා මෙහෙම කනෙක්ටර් එක ලයින් එක ඔන්න ඔහොම දාලා මම කනෙක්ට් කරගන්නවා මේ මම normal පොඩි ER diagram එකක් තමයි අදින්නේ හරිද හැබැයි මේ අදින්න එකේ මොකද්ද මේ attributes දාන්න නැතුව හදන්නේ හරිද attributes දාන්න නැතුව අදින්නේ parent has child කියලා මම දැම්මා හරිද ඒක වචනෙන් දාන්න ඕනේ කියලා මම කිව්වනේ හරි දැන් මේ තියෙන entity එකක් මේ තියෙන entity එකක් ඊට පස්සේ කොහමද මේ මම attributes හදලා නැහැ. හරි attributes හදින්න නැතුව මේ entities විතරයි මේ හදලා තියෙන්නේ. attributes නැතුව. හරි. weak entity එකක් කියන්නේ මොකක්ද? weak entity එකක් කියන්නේ මේ එක්කෙනෙක් නැතුව අනිත් එක්කෙනා පවතින්න බැරි නම් එයා weak entity එකක් කියලා අපි කියනවා. දැන් බලන්න මෙතන parent child ඉන්නවා. හරිද? child කියන එක්කෙනෙක් ඉන්නවද parent නැත්තම්? අම්මලා තාත්තලා නැතුව ළමයි නැහැනේ. හරිද? අම්මලා තාත්තලා නැත්තම් ළමයි මේ ලෝකෙට එන්න විදිහක් නැහැ. එහෙනම් parent කියලා කෙනෙක් නැතුව child කෙනෙක් ඉන්න විදිහක් නැහැ. එහෙනම් මේ child කියන එක්කෙනා weak entity එකක්. මේ parent කියන එක්කෙනා ඉන්න නිසා තමයි මේ child කෙනෙක් කෙනා ඉන්නේ. එහෙනම් අන්න ඒවා තමයි weak entities කියලා කියන්නේ. මේවා විලා එක්කෙනෙක් මත නදාපවතින ඒවා. ඒතර මේ child කෙනා නදාපවතින parent මත. ඒතර මේ weak entity එක පෙන්වන්නේ මෙන්න මෙහෙම double මේ rectangle වලින්. මෙතන double rectangle එක ගන්න විදියක් හොයාගන්න නැහැ. ඊට බලන්න double rectangle එක ගන්න පුළුවන් විදියක් තියෙනවද කියලා. weak entity එකක් පෙන්වන්නේ double rectangle වලින්. හරි හරි ඒක හොයාගන්න දෙන්නේ අපි මේක double rectangle කරමු කොහොමද මේ වෙන් කරමු right මෙන්න අපිට මේක double rectangle එකක් කරගන්න පුළුවන් double rectangle කියන්නේ අර ත්‍රිකෝණාශ්‍රයේ අන්තිමයට double කරලා තමයි යන්නේ හරිද අර අපි කලින් යන්නේ මොනවද අපි කලින් යන්නේ multi value attributes වල attributes වීඩියෝ එකේදී multi value attributes වල මෙහෙම යන්න මතකද දන්නේ හරිද මෙන්න මෙහෙම double කරලා තමයි අපි අඳින්නේ හරිද weak entity එක ඊට පස්සේ මේ weak entity එකේ තියෙන පැත්ත හරිද දැන් parent නැත එක child කෙනෙක්වත් ඉන්න බෑනේ මේකට අපි කියනවා participations කියලා participation මම ඉස්සරහට කියා දෙනවා ඒතර මේ weak entity එකේ තියෙන පැත්ත ඉරත් මෙන්න මෙහෙම double කරලා තමයි අපි අදින්නේ හරිද weak entity එකේ තියෙන පැත්ත ඉරත් මෙහෙම double කරලා අදින්නේ ඊට අමතරව මෙන්න මේ diamond shape එක double කරනවා ඒ කියන්නේ මම හිතලා පෙන්නන්නම් මෙතන අදින්නම් right බලන්න මෙන්න මෙහෙම දැන් මෙහෙම entity එකක් තියෙනවා ආයෙත් මෙහෙම entity එකක් තියෙනවා දැන් මේක මෙහෙම diamond shape එක තියෙනවා හරි දැන් හිතන්න මේක parent මේක child ඒතර child කියන එක weak entity එක ගන්න එයාව මෙහෙම double කරලා තමයි අඳින්නේ and මේ ඊටත් double වෙනවා මෙන්න මේ diamond shape එකත් double වෙනවා මෙන්න මේව තමයි අපි weak entity එකක් අඳින්නේ ඒතර දැන් weak entity එක කියන්නේ මොකද්ද එක්කෙනෙක් නැත්තම් අනිත් එක්කෙනා නැහැ ඒ කියන්නේ දැන් parent නැත්තම් මෙතන child කියන කෙනෙක් නැහැ අන්න ඒක තමයි weak entity එකක් කියලා කියන්නේ. weak entity එකක් අපි අඳින්නේ මෙන්න මේ විදිහට. right? මම හිතනවා තේරුණා කියලා. හරි. right. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බ වෙමු.